ගැට කියලා කියන්නේ ළමයි තනිකර මේ යකඩ ගුලි නිතර පොලොස් වගේ දේවල් කන බොන අයගේ ලේ අඩු වෙන්නේ අන්න ඒ වගේ. දැන් නිවිතිය වල ඒත් යකඩ තියෙනවා. හැමදාම රෙගියුලර් මීල් එකක් නෙමෙයි සතිය ගානේ වෙනස් වෙන විදිහට දවස ගානේ වෙනස් වෙන විදිහට උයන්ඩ පිහන්න. ළමයින්ගේ පවා පෝෂණ වුණතා මග හැරෙනවා. දැන් මේක ගොඩක් වයසක අත්තලට අඩුයි. නැත්තේ නෑ. ඒ ඇර දෙන්න පුළුවන්. බලන්න ආච්චිලගේ හැඩ වෙනස් වෙන විදිහ. දැන් සාමාන්‍ය වයස අවුරුදු 70ක 80ක ගෑනු කෙනෙක් දැක්කහම එයා මෙහෙමද තරුණ කාලේ හිටියේ කියලා හිතෙන මට්ටමට වෙනස්නේ. තේරෙනවද? මෙහෙම කුදු වෙනවා මුලින්ම. නේ? ඔහොම වෙනවා. එහෙම වෙනස් වෙලා යනවනේ. මම මේ කිව්වේ පිරිමියරත් මේක වෙනවා. සාපේක්ෂව ගෑනු අයට වැඩි. ඒක මාර ප්‍රශ්නයක්. මූණේ හැඩේ වෙනස් වෙනවනේ. ඔක ආර්ථව හරණයත් එක්ක එන අර හෝමෝන අසමතුලිතතාවයත් බලපානවා නැත්තේ නෑ. හරිද? හැබැයි ඔයාලා දැකලා නැද්ද ටිකක් ඔය නාගරික පරිසරයට වෙන්න. අවුරුදු 80 ගියත් ගෑනු අය ලස්සනට ඉන්නවා. නේ? ඒ ඇයි? ඒගොල්ලෝ ඔය කියන වර වැරදි පුරුදු ටිකෙන් අයින් වෙනවා. ජිම් එකට යනවා. කනවා බොනවා. හරිද? ඒ අර ඒගොල්ලන්ගේ අර ඩයට් ප්ලෑන් එක අරගෙන යනවා දිගටම. අරක හිම නෙමෙයි. ඒතර ඔන්න ඔතන තමයි අර ඒ වෙනස එන්නේ. ටග්ගල කියකේ මෙයා ගමෙන් ආපු කෙනෙක් මෙයා ටග්ගල හේ මාර වැඩක් ඒක. ඔයාලට හොඳ පණිවිඩයක් ගෑනු ළමයින්ට. මේන්ටනන්ස් කියන එක මැරෙනකම් කරන්න ඕන එකක්. ඒක මේ පළවෙනි ළමයා හම්බුනාම දෙවෙනි ළමයා හම්බුනාම අතරින්න ඕන එකක් නෙමෙයි. ඕකෙන් තමයි ගොඩක් වෙලාවට පවුල් කැඩෙන්නේත්. මම දවසොත් කිව්වේ. හරි ඒක කරගන්න එපා. එහෙම නෙමෙයි. ඉතින් ඒක තමන් තේරුම් ගන්න ඕන. තමන්ට ආර්ථව හරණේ වගේ යන කාලයක් අවුරුදු 45 55 කෙනෙක් ගෑනු කෙනෙකුට ලස්සනට ඉන්න පුළුවන් කාලයක්. ඇත්තටම දැන් දැකලා තියෙන සමහර නිලියෝ හිතන්නවත් බෑනේ මේ වයසේ කියලා. දැන් මේ බොලිවුඩ් වල කට්ටිය බලන්නකො. ඒක තාම දැන් මధుරේ එහෙම තාම ඉන්නවා ඒ කාලේ වගේමයි. ෂාරුක් ඛාන්ලගේ වයසනේ. අවුරුදු 60 ගානකට කිට්ටු ඉන්නේ. දැන් අපේ 60 ගානක එක්කෙනෙක් බලන්නකො අපේ ගමේ ඉන්නේ. නිකන් ආසයි පොළොව කියන්නේ. අන්න ඒකයි ඉතින්. කමන්නේ බලන්න. හොඳට කාලා බීලා ඉන්න ඒ හින්දා. දැන් ඇත්තටම ඔය මඤ්ඤොක්ක කොළ දාලු තියෙනව නේද? මඤ්ඤොක්ක කොළ මැල්ලුම වගේ ඒවා. අඟුණ කොළ මැල්ලු ළමයි ලස්සන රැකගන්න පුළුවන් තරම් මැල්ලුම් කන්න. සීරියස් කියන්නේ. මේක අපිටත් එච්චර තමයි මචං. හරි. අපිත් නැත්තම් හෙලිමදුර වගේ වෙලා යනවා. අන්න පුළුවන් තරම් මේ ගේම් එක ගන්න. අනිත් එක තමයි ළමයි ඔය ගැට වර්ගවල දැන් මේ මොනවාද මේ ඒ කියන්නේ හිටපල්ලකො මේක ඉවර කරන්න. ඵලයක මුල් අවදිය ගැටේ කියලා නේ කියන්නේ. ඈ එතකොට ඒකේ පොලොස් කියන්නේ හොඳ ගැටයන්නේ. ගැට කියලා කියන්නේ ළමයි තනිකර මේ යකඩ ගුලි. සෑහෙන යකඩ ගොඩක් තියෙනවා. හරිද? එතකොට නිතර පොලොස් වගේ දේවල් ඒ කියන්නේ මෙහෙමයි ඕනට වඩා හැමදාම පොලොස් නෙමෙයි නිතර පොලොස් වගේ දේවල් කන බොන අයගේ ලේ අඩු වෙන්නේ. හේතුව කියන්නේ අයන් නූමනයි මොනවා සංශ්ලේෂණයේද? හිමොග්ලොබින් සංශ්ලේෂණයේද? අන්න ඒ වගේ. දැන් නිවිතිය වල ඒත් යකඩ තියෙනවා. නිවිතිය වල ඒ නිවිතිය නම් කනකොටම තේරෙනවා පොඩි යකඩ ගතියක් වගේ එකක්. හරිද? දැන් නිවිතිය වගේ එකක් ඔය පරිප්පු වලට දාලා වගේ ගත්තාම ඒකේ ටේස්ට් එක වෙනස්. මම දන්නේ නිවිතිය වෙන අමුයෙන් කරනවද කියලා වෙන මම දන්න විදිහට එහෙම නන්නේ. මේ හරිද? අර විදිහට කරගන්න. ඒ වගේ මේ එක එක දැන් ඔයාලට පුළුවන් නම් ඔන්න ඒක තමයි මම කියන්නේ. පුළුවන් නම් ඒ එලවලු වල තියෙන කම්පොසිෂන් එක හොයලා ඒවා බැලන්ස් වෙන විදිහට සතියට බෙදලා මේ කියන්නේ හැමදාම රෙගියුලර් මීල් එකක් නෙමෙයි සතිය ගානේ වෙනස් වෙන විදිහට දවස ගානේ වෙනස් වෙන විදිහට උයන්ඩ පිහන්න. අම්මල වුණ කාලයක. ගොඩ ළමයින්ගේ පවා පෝෂණ වුණතා මග හැරෙනවා. දැන් වෙලා තියෙන දේ බලන්න අපි රෙගියුලර් මීල් එකට හුරු වෙලා නැද්ද? ඒ කරවල හොද්ද අනිවාර්යයි. ඒක නම් කමන්නේ කිව්වකෝ. හරිද? හැබැයි සම්බෝල තියෙන්න ඕන කියලා නීතියක් වගේ සමහර ගොල්ලෝ දෙනවා. ඒක සම්මතයි සම්බෝල සම්මත වෙලා තියෙනවා. ඒත් කමන්නේ. අනිත් ඒවා හරි වෙනස් වෙවි යන්න ඕන. ඊළඟට තුන් වේලම බත් කන එක. ඒ තුන් වේලම බත් කනවා කියලා කියන්නේත් එහෙම මේ හොඳම පුරුද්දක් නෙවෙයි. නිකන් අපිට එහෙම කියද්දි ගැස්මක් එනවා. ඇයි අපි තුන් වේල බත් කන જાතියක් කියලානේ ප්‍රසිද්ධ. ඒක තමයි මේ අපේ අය මේ සුද්දොයි බීච් එකේ හිමිනකොට අඳුර ගන්න පුළුවන්.
සුද්ධ වෙනවා බඩවල් මොකුත් නැහැ. අපේ උන් එනවා ගොඩ බහිර වේව ටික වගේ මුලින්ම බඩ තමයි එන්නේ එළියට. ඔය මම මේ කියන මගේ පවා. අය නිකන් මොකටද නිකන් බොරු කියන්නේ. අපි පවා ඒ වැරදි ආහාර රටාවේ හිටියා. මම ඒක හිටපු නිසායි කියන්නේ. මම දැන් චුට්ටක් ඔන්න ඒකෙන් පොඩ්ඩක් ඩීවියේට් වෙවි යනවා මේ දැන් මේක නිකන් විහිං වයසට යන්න ඕනේ නෑ නේ. හරිද? ඇත්ත කතාව කොල්ලෙක් වයසට යන්නේ බඩෙන්. ඔව් බඩ නැත්තම් වයස කියන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා නිකන් අපරාධේ මේ ඉස්සරහට දාගන්න එපා. හරි? ඒ වේල බැලන්ස් කරන්නේ කොහමද? උදේ වේල කන්න ඕන. ඔය ඕට්ස් වගේ දෙයක් ගැන ඉස්සර මිනිස්සු කන්නේ කෑවේ නෑ ඕට්ස්. නමුත් පොඩි එකක් තමයි දාගන්න ඕන. දවල් වේල ටිකක් ලොකුට ගත්තට කමන්නේ. ඇයි? දවල්ට වැඩ වැඩි. රෑ වේල ප්‍රෝටීන් වලට බර වුණාම හරි. ඔය මේ මස් මාළු හරි දැන් කවුරු හරි කෙනෙක් වෙජිටේරියන් නම් ඒක ප්‍රෝටීන් එන එළවලුවක්. හරි? අන්න ඒ වගේ දෙයක් වලට බර වුණාම හරි. ලයිට් මීල් එකක්. තමයි හවසට ගන්න. අන්න එහෙම පොඩ්ඩක් උරු වෙන්න. ඔය නිතර කිරි බොන එකත් ප්‍රශ්නයක්. නිතර කිරි බොන එකත් ප්‍රශ්නයක්. දැන් ඒක ඔයාලා නෙමෙයි මමත් කළා. මට නිකන් මම පුරුද්දට කියන මේ කිරි එකක් හදන්න. ඒක පුරුද්දට කියවෙන්නේ. හරි පස්සේ කිරි එක දෙනකොට මට තේරෙනවා අපරාධේ මේක හැදුවේ වගේ. පුරුද්දට කියනද මොකද මට ජොලිය තියෙන්නේ කිරි එක බොන එකේ නෙමෙයි හදන එකේ. ඒක හදද්දි බඩ පිරෙනවා අප්පා. එතකොට මේ ඔව් කිරි බොන එකේ ප්‍රශ්නයක් තියෙනවා නිතරම ඈ. ඔය ටිකක් මතක තියාගන්නකො නිකන්. දැන් චුට්ටක් ලෝකේ මේ ගැන පොඩි අප්ඩේටබල් ලෙවල් එකක ඉන්නවා. ඉස්සර මේ ගැන මොකුත් දන්නේ නැහැ. ඊළඟට තමයි දෛනික ව්‍යායාමය. දෛනික ව්‍යායාමය කියන එක ඔයාලත් අර මම හැමදාම කරන ලිස්ට් එකට දාගන්න. ඒ කියන්නේ විනාඩි 20ක් ඇවිදින්න. කොහෙද ඇවිදින්නේ? කොහේ හරි ඇවිදින්න. ඒ කියන්නේ දැන් පාරේ ඔහම දැන් ඔය ඔයාලා දැකලා නැද්ද ඔය සමහර කට්ටිය යන. ඒක කොච්චර හොඳ දෙයක්ද? ඒගොල්ලෝ දකින්නට හූ කියන්න විහිළු කරන්න එපා. ඒගොල්ලොන්ට යන්න දෙන්න ඕන. ඕවා මෙහෙට අපිට නුහුරු වුණාට ඔයාලා ගිහලා බලන්නකෝ මේ කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් එක ළඟට ඔය හරි ගිහලා නිකමට හවසේ ඉන්න කී දෙනෙක් එනවද කියලා බලන්න. ඒගොල්ලෝ සමහරට හැන්දෑවට ඒගොල්ලෝ නිකන් අර කට්ටිය එකතු වෙන්නේ ඒ තැන්වල. හරිද? කට්ටිය එකතු වෙලා සෙට් එකේ නිකන් පොඩි ජොගින් පාරක් යනවා. විනාඩි 20 ඇති. ඒ ගානට කැලරි බැලන්ස් වෙන්න විනාඩි 20 ඇති. 30ක් පුළුවන් නම් වැඩියත් හොඳයි. අන්න ඔගේ දෛනික ව්‍යායාමයක් වගේ දේවල් කරන්න. ගොඩ නිරෝගීව හිටියක මේ කියන ක්‍රම වලින් මේවා බැරි දේවල් නෙමෙයි. මම අර කිව්වා වගේ අර ඔයාලා පුළුවන් නම් හොයන්න අර එක එළවලු වර්ග ඒවා බැලන්ස් වෙන්න උයන්න. දැන් ඔය ගොඩක් වෙලාවට ගෙවල් වල හතු උයන්නේ. ඇයි? හතු හරීම ඇයි කඩේට ගිහලා ගේන්න දෙපැයි. දෙක උයන්නේ හින්දා. ඊළඟට දැන් ඔය තව තියෙනවා කතුරු මුරුංග මල්. ඒවා කනවා කියලා දන්නෙත් නෑ සමහර අය. වෙනස් වෙවි කරලා බලන්නකෝ. ඒක ඇත්තටම අපේ ජීවිතෙත් යම් ප්‍රමාණයක ලොකු ප්‍රශස්ත මට්ටමකට එනවා. හරි? try කරලා බලන්න.